මංජිත ඉස්සර වුණ නැත්තම් මං අපේ පුතාව ඉස ජයනාත්ගේ දුවට යෝජනා කරනවා. සයිස අපි තවත් මෙතන ඉන්නේ. මට මිස්ටර් ජයනාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ උදා. අර ප්‍රශ්නේ ගැනද? මං කිව්වේ කෙවින් සර්ගේ. ඔව්. එයා ඉන්නේ මොන ස්ථාවරයේද කියලා දැනගන්න එපා. දියේ ගැඹුර නොදැන දියට පයින් එක මෝඩකමක් නේ. ජයනාත් ලැනවා මං අර පැත්තටලා ඉන්නම්. සමාන ෆොන්සේක මහත්තයා ටිකක් පරක්කු වුණා. නෑ ඒකට කමක් නේ. මේ අද සිද්ධ වෙච්ච දෙයට අපි ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. මිනිස්සු වම තමයි මිස්ටර් ජයනාත්. කලකදී රහලු කලකදී වහ වෙනවාලු කියලා කතාවක් තියෙනවනේ. දැන් ඔය කලකදී වහ කදුරු වෙලා තිත්ත වෙලා හිටපු මංජිතව අපූර්වට බෑන කරගෙන තියෙන්නේ. නෑ දැන් මංජිත කියන්නේ ඉතින් බොහොම අවංකව ආදරය කරන තනියම නැගිටින්න උත්සාහ කරන අවංක තරුණයෙක්නේ. අනේ නිසා තමයි අපේ කැමැත්ත යට තියෙන්නේ. මිස්ටර් ජයනාත් මේ ආපහු මංජිතවයි අපේ පුතාවයි පැටලුන්නේ නෑ නේද? නෑ දැන් ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ. දැන් මේ ඔය මංජිත වගේ දුප්පත් කෙනෙක් නොවි අපේ පුතා වගේ සල්ලිකාරයෙක් වුණා නම් මිස්ටර් ජයනාත්ලගේ ස්ථාවරය වෙනස් වෙනවද? සල්ලිකාරකම හරි දුප්පත්කම හරි අපිට නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සල්ලිකාර පවුලක ළමයෙක් වුණා නම් අපි ඔයිට වෙඩි තව ටිකක් හොයලා බලනවා. ඔබතුමා දන්නවනේ ඉතින් ඒ ගැන. මංජිත ඉස්සර වුණ නැත්තම් මං අපේ පුතාව ඉස ජයනාත්ගේ දුවට යෝජනා කරනවා. මොකද? පොන්සේක මහත්තයා හරිම විහිළුනේ කරන්නේ. ඕකනේ ජයනාත් මං කියන්නේ මට ෆොන්සේක මහත්තයා තීරුම් ගන්න බෑ කියලා. මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් කොහොමද මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ කියලා මට හිතා ගන්නවත් බෑ. නෑ මම මේ විහිළුවට නෙවෙයි කිව්වේ. ඇත්තට. නෑ ඒකට ඒක විහිළුවක් නේ.